ඔක්තෝබර් 10 තමයි මම මේ වීඩියෝ එක ෂූට් කරන්නේ. ඔක්තෝබර් 10 මට ටිකක් විශේෂ දවසක්. මගේ ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එකේ අපේ බැච් එකෙන් කරන ෆැෂන් ෂෝ එක තියෙන්නේ එදා. සැලුන් එකට යන්න කලින් ටක් ගාලා රැස් වෙන ගමන් ඉන්නේ. මම ටක් ගාලා පොඩ්ඩේ බැලගෙන මම සැලුන් එකට යනවා. සැලුන් එකට ගිහිල්ලා මම මගේ බඩු ටික තියලා ඊට පස්සේ චතුරංගි අක්කා මම මේකප් කරන්න පටන් ගන්නවා. මේකප් කරලා ඊට පස්සේ එයා මගේ hair එක කරනවා. Thank you so much චතුරංගි අක්කේ මාව ලස්සනට මේකප් කරාට. ඊට පස්සේ එතනින් මම කෙලින්ම යනවා මගේ ෆැමිලි එකත් එක්ක හයිවේ බස් එකේ. හයිවේ බස් එකේ කෙලින්ම ගිහිල්ලා මම බහිනවා ෆ්ලෝටින් මාකට් එක ගාවෙන්. ඊපස්සේ එතනින් පික්මි එකෙන් මිනිවෑන් එකක් දාගෙන කෙලින්ම යනවා ලිබර්ටි බයිස්කෝප් සිනමා එකට. ගිහාම ඉස්සරහම තියෙන අපේ වර්චුවල් ෆැෂන් ෂෝ එකේ බැනර් එකක්. ඇත්තටම මාරම සතුටුයි ඒක දකිද්දී. මේ ඉන්නේ කාවින්දී. මෙයා තමයි මෙයා ගානේ අපිට ඩිසයිනර් පාස් එක හදලා දුන්නේ. thank you so much කාවින්දී. ඊපස්සේ මට ඩියුටිස් කීපයක් තිබුණා කරන්න. මුලින්ම ස්ටිකර්ස් අලවන්න තිබ්බා රිසර්ව්ඩ් සීට්ස් වල. ඊට පස්සේ අපි වර්චුවල් ෆැෂන් ෂෝ එක මේ විදිහට පටන් ගත්තා. ඔයාලට පේනවා මේක normal designs වත් කුටුව designs වත් නෙමෙයි. මෙතන තියෙන්නේ avant-garde designs. designers ලා 38ක designs 38ක් තියෙනවා. ඒ වගේම මේ 38 පිටිපස්සෙම different concepts, different inspirations තියෙනවා. ඔයාලට මේක බලපු ගමන් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. avant-garde designs කියන්නේ cultural boundaries break කරන ඒ වගේම ගොඩක් experiments කරලා කරන designs ටිකක්. Young designers, they have already shown us that fashion is far more than mere trends. ඊට පස්සේ අපි හැමෝම මේ විදිහට ඉස්සරහට ගිහිල්ලා හැමෝම ටිකක් කරා අපිත් ටක් කරා ඒ විදිහට තමයි දවස ගෙවුනේ. ඒ වගේම ඔයාලා කවුරු හරි ඩිසයින්ස් ගැන දැනගන්න හරි ඉන්ට්‍රස්ට් එකක් හරි තියෙනවා නම් අපි එයාව හැමෝටම දුන්නා QR code card එකක්. ඒක ස්කෑන් කරාම ඩිසයිනර් ලුක් බුක් එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාලට go through කරලා දැනගන්න පුළුවන් අපේ garments පිටිපස්සේ තියෙන ස්ටෝරි එක මොනවද concepts මොනවද inspirations සහ ඩිසයිනර් ගැන පොඩි introduction එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ. So thank you so much for watching guys. Bye bye.